guys අපි මිහින්තලේ ආවා. දැන් ඉන්නේ පාකින්. යමු නේද? උඩට ගිහලා. අහේද වීඩියෝ කරන්නේ? ගම්. හරි. guys අපි නෑවා මේ තියෙන අපි නාපු එල. good morning guys. ඉතින් අද තමයි දෙවනි දවස. මම ළමයි රෙඩි වෙලා ඉන්නේ. අද කොහේ යයිද කියලා තාම දන්නේ නැහැ plan එකක්. ඉතින් අද දවසේ මොකද වෙන්නේ කියලා බලන්න දිගටම vlog එකත් එක්ක ඉන්න. ඉතින් ළමයි දැන් වෙලාව මං හිතන්නේ 8ට විතර ඇති. ඉතින් බ්‍රෙක්ෆාස්ට් ගන්න ඕනේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා බලන්න. guys අද අපි මුලින්ම යන්නේ මිහින්තලාව රජමහා විහාරයට. ඉතින් ගිහලා එතනදී හම්බෙමු. guys අපි මිහින්තලේ ආවා. දැන් ඉන්නේ පාකින් එකේ. ඉතින් උඩට ගිහිල්ලා හම්බෙමු. ඉතින් guys කොහොමද ඔයාලා පරිස්සමෙන් නැති කියලා මං හිතනවා. ඉතින් ඔන්න මම day 2 vlog එක අරගෙන ආවා. යනවා guys උඩහරි හම්බෙමු. මම ඇවිල්ලා කලින් දෙපාරක්. දුමුන් කියන්නේ කලින් දෙපාරක් ඇවිල්ලා. දැන් මේ ආයෙ යනවා. අදර අවුන නෑ නේද? දැන් නම් ලොකුවට නෑ. උඩට යද්දී අවු පොඩ්ඩක් තව තියෙයි. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. වීඩියෝ එකත් එක්ක ඉන්න කියනවත් කියන්නේ. වීඩියෝ එකත් එක්ක ඉන්න දිගටම. ඉතින් guys තකහණියක්ම මං ආවා. ඉතින් vlog එකකුත් අරගෙන අද තමයි මම free උනේ. දැන් අපි මේ මිහින්තලේ යන ගමන් ඉන්නේ ළමයි. ඒ ඇස්සේ ලස්සන view එකක් තිබ්බා. ඒක බලන්න තමයි දැන් මේ අපි යන්නේ. ළමයි ලස්සන view එකක් තියෙනවා බලන්න පෙන්නන්න ඕනේ. ලස්සන view එකක් තියෙනවා. අර ලස්සන තියෙනවා. ඈතින් ලස්සන එකක් තියෙනවා. මේ මහා ලස්සන පේනවා මෙතනට. ඔමිනෝන් නැත වැටේ. වෙන මේ අර කැම්පස් එකේ නේද? සීන මනවන තැන්වල හිතේ සොඳුරුම මුතු හැඟුම්වල නොහිමි කවියක තුනු පැලඳුව කිරුළු වැලපෙයි නොලද සිහසුන ඉතින් ගිලියන කඳුළු බිඳු පපුල සිපගෙන ගියත් නොහිමිව. guys ඔයාලා දැක්කද view එක? ඔනේ guys මම රස්නේ guys. මම හිතන්නේ මේ වෙලාවත් එක්ක වෙන්නේ නැති. දැන් පොඩි ගිහලා හම්බෙමු. ඉතින් ඔයාලා දන්නවද මේ තියෙන්නේ මොකද්ද කියලා? මේ තමයි මිහින්තලේ සෙල්ලිපිය. තව ටිකයි guys දැන් අපි මිහින්තලේ පඩිපෙළ නැගලා ඉවරයි. දැන් උඩ ඉන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද ලස්සන view එක කියලා. අම්මා අපි යනවා මිහින්තලේ උඩට යන්න හදන guys. දිගින වීඩියෝ එකත් එක්ක ඉන්න උඩට ගිහිල්ලා වීඩියෝ එකක් කරන් ඉන්න. ඉතින් ළමයි අපි දැන් මිහින්තලේ ගල මුදුනට යන්න තමයි හදන්නේ ළමයි. මං ඇත්තටම මාරම ආසයි මේක උඩදී තියෙන අර මාරම ලස්සන view එකට. අපි උඩට යන්න හදන්නේ. උඩ ලස්සන view එකක් තියෙනවා. ඉතින් guys මේ හරියමට වැඩි වීඩියෝ කරන්න උන්නේ නැහැ. මොකද guys මෙතන මාරම හුළඟ. ඉතින් ඒකින්ද මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ගත්තේ. finally අපි උඩට ආවා. බලන්න guys view එක මාරම ලස්සනයි. සීන මනවන තැන්වල හිතේ සොඳුරුම මුතු හැඟුම්වල නොහිමි කවියක. ඒ ඇස්සේ ළමයි ඉතින් අපි දෙන්නගේ මෝඩ චූනුත් තියෙනවා. අඹ
අර දෙන්න සෑසියක් ගන්නද? අම්මලා කොහෙද තියෙන්නේ? ගයිස් view එක මාරු සිහින සිහිනම නොවන තැන්වල හිතේ සොඳුරුම මුතු හැඟුම්වල නොහිමි කවියක තුනු පැළඳුව කිරුළු වැළපෙයි නොලද සිහසුන ඉතින් ගිලින කඳුළු බිඳු දැන් යනවා අපි චෛත්‍ය වන්දි. ගල උඩට නම් ගියා. ඕ දැන් පාත් වෙන්න. පාත් වෙලා යම් පාත් වෙලා යම් පාත් වෙන්න. පාත් වෙලා අහුමුළු වලින් රින්ගගෙන දැන් උඩට යනවා. ගයිස් අර ටික හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මේ හුලම් පාර සැර වැඩි. තාඩි ෆෝන් එකත් යනවා ළමයි. තාඩි ෆෝන් එක පුරගෙන යනවා. අනේ හලෝ දැන් නම් පිච්චෙන මොහොත. මේ වොයිස් එකක් දාන්න එපා. මෙන් පේනවද? සිහින සිහිනම නොවන තැන්වල හිතේ සොඳුරුම මුතු හැඟුම්වල නොහිමි කවියක තුනු පැළඳුව කිරුළු වැළපෙයි නොලද සිහසුන ඉතින් ගිලින කඳුළු බිඳු බකුල සිපගෙන ගියත් නොහිමිව ගයිස් ඔන්න ඉතින් ඉන්නවා මගේ යාළුවෙක් බලන්න අඳුරනවද කියලා he's my best friend hi Ken hi කොහොමද? කොහෙන් වටයක් කරේ ටරා. හරි මහන්සි හලෝ. දහඩිය. අපි ගිහිල්ලා වීමේ අබ්බමු එහෙනම්. දැන් මොන හරි බොන්න ඕනේ. මොන හරි කෝල් දෙයක් තිබ්බනම් හරි. අන්න සත්තන බලනකො අර. ඕ. අතන අර. වාව්. එතෙන් දෙවන්කො. අපි දෙන්න මේ නම වෙනස් කරමු මේ වගේ මේ. අපි දැන් මොකද? travel with Chamu and Anuhas. හාද? දාම්. අපි හැම මේ channel එකක් හද. travel with කොහෙ ගියත් අපි දෙන්නනේ යන්නේ. අර ගොල්ල ඕ අන්න ඔයගොල්ලෝ අප්ම එනවා. මේ ගොල්ල. එන්න අම්මේ. හායි මෙයා. ඉතින් ළමයි මේ තියෙන්නේ මිහින්තලේ සේල චෛත්‍ය. මේක තියෙන්නේ පල්ලෙහා. ගයිස් මිහින්තලේ වැඳලා අපි ආවද නිරිසවැටේට. ඉතින් දැන් පාකින් එකේ ඉන්නේ. අපි දැන් යනවා. ඉන්න වීඩියෝ එකත් එක්ක. අම්මේ. ඉතින් මෙතන තියෙන සමහර වීඩියෝස් වල වොයිස් දාන්න බෑ. මොකද ඉතින් දන්නවනේ ට්‍රිප් එකක් කට්ටිය යන්නේ. ඉතින් ඔහේ කියෝ කට්ටියත් එක්ක යනවා. ඔයාලා දැන් මට බයින්න එපා. මම අර මිහින්තලේ උඩට ගිහිල්ලා පිස්සුවක් නැටුවයි කියලා. ඉතින් ට්‍රිප් එකක් යන්නේ. ඒකින්ද ඉතින් එහෙම වෙනවා. ඉතින් දැන් අපි ආවේ ළමයි මිරිසවැටිය වඳින්න. මිරිසවැටිය තමයි ළමයි කියන්නේ රුවන්වැලි සෑයේ අනුරුවකට තමයි මිරිසවැටිය හදලා තියෙන්නේ. හායි. යා. දැන් කොහෙද යන්නේ? මිරිසවැටිය. දැන් කියන්නේ. මිරිසවැටිය දැන් ගමන් ඉන්නේ. මම හලු රුවන්වැලි සෑය කුඩා. ඒක දුරුගම්වල තමයි හදලා තියෙන්නේ. රුවන්වැලි සෑය තමයි ලංකාවේ ලොකුම චෛත්‍ය නෙමෙයි. ලොකුම චෛත්‍ය අබේජිත. ඒක උසි රුවන්වැලි සෑය දෙවනි චෛත්‍ය. රුවන්වැලි සෑය. ඒ අවසන්යේ බානේ වහන්සේගේ ඇති අලංකුත මෙන්න ඒ දස් දක්වන බුද්ධ රූප ඉතින් මිරිසවැටිය වැඳලා අපි ගියා එදා නාපු වැව ළඟට. මෙතන ළමයි නාන්න කියලා තමයි ගියේ. හැබැයි මෙතන නාන්න බෑ. මොකද ඒ වෙලාවේ පොඩක් ක්‍රවුඩ් එක වැඩි. ඉතින් ළමයි ඒ ඇස්සේ අපි දැක්ක මීකිරි තියෙනවා. මම මාරම ආසයි මීකිරි කන්න. ඒකේ හින්ද ඉතින් මීකිරි එකක් මමත් ගත්තා.
ගයිස් මිරිස් වැටියක් වැඳලා දැන් අපි ආවා සඳහිරු සෑය බලන්න. වඳින්න. ඉතින් ඉන්න වීඩියෝ එකත් එක්ක හම්බෙමු. ඉතින් ළමයි මේ තියෙන සඳහිරු සෑය මෙතනට ළමයි අපි යන වෙලාවේ මාරම අවුව මගේ කකුල් දෙකත් ළමයි හොඳටම පිච්චුණා. පිච්චෙනවා. ගයිස් අවුව වෙලා රත් වෙලා බිම පිච්චෙනවා. චෛත්‍ය ළඟට යනකල් ළමයි මෙන්න මේ විදිහට පාපිසි දාලා තිබ්බ ළමයි වතුරේ තෙත් කරලා ඇත්තටම ළමයි මම කලින් වීඩියෝ එකෙත් කිව්වා මේව නම් ළමයි ඇත්තටම වෙන්න ඕනි දේවල්. ඉතින් අපි සඳහිරු සෑයත් වැඳලා නාන්න තැනත් බල තමයි ළමයි ආවේ. ඉතින් අපිට මෙන්න මේ තලාව හරියේ ඇලක් සෙට් වුණා. දැන් ඉතින් එතනින් නාන්න කියලා තමයි හැදුවේ. ගයිස් අපි ආව නාන්න. හරි මහන්සි ගයිස් පේනවනේ මේ පට්ටම රස්නේ මෙහෙ. ඉතින් අලකට ආව නාන්න වීඩියෝ එකත් එක්ක ඉන්න ගොඩක් දුරට මේක අන්තිම vlog එක වෙයි අද දවසේ. ඉතින් ඉන්න වීඩියෝ එකත් එක්ක. ගයිස් අපි නෑවා මේ තියෙන අපි නාපු ඇල තියෙන්නේ මේ ඉතින් දැන් නාල ඉවර වෙලා ලන්ච් ගන්න යන්න ඕනේ. ඊට පස්සේ ලන්ච් අරගෙන මෙහෙම ගෙදර යන්න කියලා තමයි හැදුවේ. ඉතින් අද vlog එක මම මෙතනින් ඉවර කරනවා. දිගටම අපිත් එක්ක ඉන්න කියලාත් මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි මගේ වීඩියෝස් බලලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම බයි බයි. තව අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.